හලෝ කොහොමද මං අද ආවා ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ සෙලිබ්‍රේෂන්ස් බලන්න. මෙතන මේ පිටිපස්සෙන් පේන්නේ මුහුද, අර ඈතින් පේන්නේ එයාපෝට් එක. මෙතන මේ අලුතෙන් පාර හදපු තැන තමයි මම මේ ඉන්නේ. ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ සෙලිබ්‍රේෂන්ස් වලට පැරඩ් එකක් තියෙනවා. ඒක බලන්න කියලා තමයි මෙතන ඉන්නේ. එන දිගට නම් පාර ගොඩක් ලස්සනට ලයිටින් තිබුණා. මම ඒ වගේත් වීඩියෝස් ඇඩ් කරන්නම්. පැරඩ් එකත් බලලා ඒක ඉවරුණාට පස්සේ තියෙන ෆයර්වර්ක්ස් උත් බලන්න තමයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එකතු වෙලා ඉන්න. ලංකාවේ වගේම බ්‍රිතාන්‍ය පාලනයක් තිබිලා තියෙනවා මාලදිවයිනෙත්. ඉතින් ඒ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වුණ එක 1965 ජූලි 26 තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක සෙලිබ්‍රේට් කරන්න තමයි මේ අද මේ සෙලිබ්‍රේෂන්ස් ඔක්කොම සිද්ධ වෙන්නේ. මං කවදාවත් ලංකාවේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ සෙලිබ්‍රේෂන් එකක් බලන්න ගිහිල්ලා නැහැ. ගොඩක් සෙනඟ සහ අපිට ටිකක් වැඩිපුර දුරක් යන්න තියෙන නිසා එක්ක කොළඹට හරි එහෙම. ඒක නිසා මම කවදාවත් මෙහෙම ළඟට ගිහිල්ලා බලලා නැහැ. මේක ඉතින් මගේ ගෙදරටම ළඟින් තිබුණ නිසා මෙච්චර ළඟටම ගිහිල්ලා බැලුවා. එහෙමනම් අපි බලමු කොහොමද මේ පැරඩ් එක එහෙම තිබුණේ කියලා. හරිම නීට් එකට ලස්සනට තිබුණා. ගොඩක් ලොකු සෙලිබ්‍රේෂන් එකක් නෙවෙයි තිබුණේ. ලොකු පැරඩ් එකක් නෙවෙයි තිබුණේ. හැබැයි ඉතින් කවදාවත් ළඟකට දැකලා තිබ්බේ නැහැ. ලංකාවේදී වුණත් අපි ටීවී එකෙන් එහෙමනේ දැකලා තියෙන්නේ. ඉතින් එහෙම බලද්දි මේක ළඟටම දැකපු එකක්. ඉතින් අපි බලමු දැන්.
a rising tide. ෆයර්වර්ක්ස් බලලා ඉවර වෙලා බීච් එක අයිනට ගිහිල්ලා ලඩ්ඩු එකක් කාලා තේ එකකුත් බීලා හැම මං ගෙදර ගියා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you.